කොරියානු හෝඩියේ මූලික ව්‍යංජන 14 සහ මූලික ස්වර 10 ඉගෙන ගත්ත ඔබට දැන් පුළුවන් මේ කොටස් දෙකම එකතු කරලා කොරියානු අක්ෂර නිර්මාණය කරගන්න. මූලික වශයෙන් ඔබ දැනගත යුතු කාරණාව තමයි කොරියානු භාෂාවේ සිංහල වගේමයි කොරියානු භාෂාවේ අක්ෂරයක් නිර්මාණය වෙන්නේ ව්‍යංජනයක් සමග ස්වරයක් එකට එකතු වීමෙන්. දැන් මේක අපිට අනිත් පැත්තට උනත් කියන්න පුළුවන්. ස්වරයක් සමග ව්‍යංජනයක් එකතු වීමෙන් තමයි අක්ෂරයක් හැදෙන්නේ කියලා. නමුත් මේකේ තියෙනවා විද්‍යාත්මක පදනමක්. ඒ විද්‍යාත්මක පදනමට අනුව පළමුවෙන්ම ව්‍යංජනය, දෙවනුව ස්වරය මෙන්න මේ පිළිවෙලට එකතු වෙන්න ඕනේ. නැවතත් සරලව කිව්වොත් එහෙම ව්‍යංජනයට ස්වරය එකතු වෙනකොට තමයි අක්ෂරය නිර්මාණය වෙන්නේ. අනෙක් පැත්තට බැලුවාම ස්වරයට ව්‍යංජනයක් එකතු කරලා අක්ෂරයක් නිර්මාණය කරන්න පුළුවන් කමක් නැහැ. අනිවාර්යයෙන්ම ව්‍යංජනයට ස්වරය එකතු වෙනකොට එතන හැදෙන එකට තමයි අක්ෂරය කියලා අපි හඳුන්වන්නේ. ඒ අනුව ඔබට පුළුවන් දැන් මූලික ව්‍යංජන 14ටම ඔබ ඉගෙනගත්ත මූලික ස්වර එකතු කරලා අක්ෂර නිර්මාණය කරගන්න. උදාහරණයක් විදිහට ක ව්‍යංජනය ගත්තොත් ක ව්‍යංජනයට ආ ස්වරය එකතු කරාම මේ දෙකේ එකතුවෙන් හැදෙනවා අක්ෂරයක්. ඒ අක්ෂරය අපි කා විදිහට උච්චාරණය කරනවා. මේක සිංහලෙන් තේරුම් ගන්න අවශ්‍ය නිසා ඔබ හැම වෙලෙම හිතන්න ව්‍යංජනය හල් කිරීමක් ලෙස ගත යුතු බව. ව්‍යංජනය හල් කිරීමක් විදිහට ගත්තාම ක නෙවෙයි ක් විදිහටයි අපි උච්චාරණය කරන්නේ. ඊට පස්සේ ක් වලට එකතු කරනවා ආ. ක් ප්ලස් ආ සමානයි කා. දෙවනි ස්වරය යා නිසා අපි ක් ප්ලස් යා ક્યા විදිහට ගන්නවා. තුන්වෙනි ස්වරය ඕ නිසා ක් ප්ලස් ඕ කෝ විදිහට ගන්නවා. මේ විදිහට ඔබට පුළුවන් එකම එක ව්‍යංජනයක් අරගෙන ස්වර 10ම මාරු කරමින් අක්ෂර 10ක් නිර්මාණය කරගන්න. දැන් අපි පළවෙනි ව්‍යංජනයේ කයන්න නිසා කයන්නට මූලික ස්වර 10 එකතු කරමින් අක්ෂර 10ක් නිර්මාණය කරගනිමු. ක් ප්ලස් ආ කා. ක් ප්ලස් යා ક્યા. ක් ප්ලස් ඕ කෝ. ක් પ્લસ યો ક્યો. ક પ્લસ ઓ કો. ક પ્લસ યો ક્યો. ક પ્લસ ઉ કુ. ક પ્લસ યુ ક્યુ. ક પ્લસ અ ક. ક પ્લસ ઈ કી. ඒ විදිහටම අපි දෙවෙනි ව්‍යංජනය න යන්නටත් ස්වර 10 එකතු කරලා බලමු. ප්ලස් ආ නා. ප්ලස් යා න්යා. ප්ලස් ඕ නෝ. ප්ලස් યો ન્યો. પ્લસ ઓ નો. પ્લસ યો ન્યો. પ્લસ ઉ નું. પ્લસ યુ ન્યુ. પ્લસ અ ન. પ્લસ ઈ ની. හොඳයි. දැන් මේ විදිහට මං හිතනවා ඔබට පැහැදිලි ඇති හැම ව්‍යංජනයක් එක්කම ස්වරයක් එකතු කළාම අපිට පුළුවන් ඒ දෙකේ එකතුවෙන් අක්ෂරයක් නිර්මාණය කරගන්න. එහෙම නැත්නම් අක්ෂරයක් හඬ නගලා උච්චාරණය කරන්න. දැන් මූලික ව්‍යංජන 14ම සහ මූලික ස්වර 10ම ඔබ ඉගෙන ගත්ත නිසා අපිට පුළුවන් මේ කොටස් දෙක එකතු කරලා 10 වැඩි කිරීම 14 කියන පිළිවෙලට අක්ෂර 140ක් උච්චාරණය කරන්න. එහෙමත් නැත්නම් නිර්මාණය කරගන්න. දැන් මේ වගුව දිහා බැලුවම ඔබට තේරෙනවා ව්‍යංජන පේලියට ස්වර එකතු කරාම එක ව්‍යංජනයකට 10 ගානේ ඔබට අක්ෂර 10ක් හදාගන්න පුළුවන්. ඒ විදිහට ව්‍යංජන 14ක් තියෙන නිසා 140ක් අකුරු අවසානයේ අපිට උච්චාරණය කරලා හදාගන්න පුළුවන්.
දැන් අපි මේ වගුව මුල සිට අවසානය දක්වාම උච්චාරණය කරමු. කා, ક્યા, කෝ, ક્યો, කෝ, ક્યો, කූ, ક્યું, ક, કી, ના, ન્યા, નો, ન્યો, નો, ન્યો, નું, ન્યુ, ન, ની, તા, ત્યાં, તો, ત્યો, તો, ત્યો, તું, ત્યું, ત, તી, લા, લ્યા, લો, લ્યો, લો, લ્યો, લુ, લ્યુ, લ, લી, મા, મ્યા, મો, મ્યો, મો, મ્યો, મુ, મ્યુ, મ, મી, પા, પ્યા, પો, પ્યો, પો, પ્યો, પૂ, પ્યુ, પ, પી, સા, સ્યા, સો, સ્યો, સો, સ્યો, સુ, સ્યુ, સ, સી, આ, યા, ઓ, યો, ઓ, યો, ઉ, યુ, ઈ, ચા, ચ્યા, ચો, ચ્યો, ચો, ચ્યો, ચુ, ચ્યુ, ચ, ચી, છા, છ્યા, છો, છ્યો, છો, છ્યો, છું, છ્યુ, છ, છી, ખા, ખ્યા, ખો, ખ્યો, ખો, ખ્યો, ખુ, ખ્યુ, ખ, ખી, થા, થ્યા, થો, થ્યો, થો, થ્યો, થુ, થ્યુ, થ, થી, ફા, ફ્યા, ફો, ફ્યો, ફો, ફ્યો, ફૂ, ફ્યુ, ફ, ફી, હા, હ્યા, હો, હ્યો, હો, હ્યો, હુ, હ્યુ, හ, හි. හොඳයි. දැන් ඔබට පුළුවන් මේ විදිහට මේ අකුරු 140 වගුව කීපවතාවක්ම උච්චාරණය කරලා ඔබට සම්පූර්ණ උච්චාරණයන් පුරුදු පුහුණු වෙන්න. ඒ අනුව මේ අකුරු 140 ඔබට ඉතා හොඳින් අඳුනගෙන, ඉතා හොඳින් ලියමින්, ඒ වගේම උච්චාරණය කරන්න පුළුවන් නම් මේ අකුරු 140 ආශ්‍රයෙන් නිර්මාණය වෙන නැත්නම් හැදෙන ඕනෑම වචනයක් නිවැරදිව පිළිවෙලට උච්චාරණය කිරීමේ හැකියාව නියත වශයෙන්ම ලැබෙනවා.